ඉතින් මේ මගේ පළවෙනි vlog එක ඔයාලට guess කරන්න පුළුවන්ද අපි කොහෙද යන්නේ කියලා? ඔව් අපි ආවේ දළදා මාලිගාවට. මම නුවර ආවට පස්සේ යන්න ආසමුණ තැනක් තමයි මාලිගාව කියන්නේ. මම අදත් ඉතින් මගේ roommate එක්ක ආවා දළදා මාලිගාවට. මේ view එක මම මාරම ආස view එකක්. ඒක මාරම vibe එකක්. ඉතින් අපි මෙතනින් මලුත් අරගෙන ගියා මාලිගාව තුළට. ඒ වෙලාවේ හේවාව පටන් අරගෙන තිබුණේ එදා මාර විදියට සෙනග මාරම සෙනගක්. ඉතින් අපි කොහොමද ඇතුළට ගිහිල්ලා සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තමයි මාලිගාවට ගියාම ගෙදරට කෝල් කරන එක. ඉතින් මම එයාලටත් කෝල් එකක් කරන් පෙන්නලා පස්සේ ආයෙ හිමින් පල්ලෙහාට ගිහිල්ලා මල් තියලා වැඳලා අපි ඊට පස්සේ මාලිගාවෙන් එළියට ආවා. මාලිගාවෙන් එළියට ආවට පස්සේ දැක්ක අපි පුංචි යාළුවෙක්. පුංචි කිව්වට පුංචි නෑ, යා හරි ලොකුයි. ඊට පස්සේ අපි වැවරවුමේ යද්දී අහම්බෙන් තමයි මේ වීඩියෝ එක අපිට ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වීඩියෝ එකත් අරගෙන පස්සේ අපි KCC එකට තමයි ගියේ. ඇත්තටම KCC එකට ගියේ මට බැංක් එකෙන් සල්ලි ගන්න. ඉතින් අපි ඒකෙන් සල්ලිත් අරගෙන මේ ආවේ ඔයාලා දන්නම තැනකට. ඔව් සහස්වනට තමයි. ඉතින් අපි සහස්වනට ආවේ උදේට කන්න. අපි ඒ වෙලාවේ කිසිම දෙයක් කාලා නෙමෙයි බෝඩිමෙන් ආවේ. ඉතින් ඇවිල්ලා අපි චූටි කෑම ටිකක් ගත්තා. අපි ඉතින් මේවා කන්න හරි ආසයිනේ. ඉතින් ඒවත් අරගෙන මොකද ඊතරම් කෑම හරිම රසයි. මම ඒකට හරි ආසයි. ඉතින් අපි දෙන්නත් එක්ක කෑමත් අරගෙන ඉතින් කෑමත් කාලා ඊට පස්සේ මගේ යාළුවා අයිස්ක්‍රීම් ගත්තා. මට නම් ඇත්තට මේ වෙලාවේ අයිස්ක්‍රීම් ගන්න මූඩ් එකක් තිබුණේ නැහැ. මොකද බඩ පිරෙන්න කාලා හිටියේ. ඒ නිසා එනනම් මගේ යාළුවාට ඕනේ කිව්වා. ඊට මං එයාට විහිළු කරා බලන්න එයා මට නොදී කනවා මං එයාත් එක්ක තරහයි කියලා. මේ අතර මෙයාට දුන්නා. මම බොරුවට තමයි වීඩියෝ එකට කිව්වේ එයා මට දෙන්නේ නැහැ කියලා. හරි ඉතින් එහෙම තමයි ඔයාලත් එහෙමයිනේ. ඊට පස්සේ සුට්ටක් අපි වාඩි වෙලා ඉඳලා නිදහසේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් එහෙමත් අරගෙන අපි ගිහිල්ලා බස් එකට නැගලා ඉතින් එතන චූටි වීඩියෝ එකක් ගත්තා. ඉතින් එහෙම තමයි අද අපේ ගමන ඉවර වෙන්නේ. ඊට පස්සේ අපිට කැම්පස් එකේ වැඩක් කරගන්න තිබුණා. ඒකත් කරගෙන අපි මේ යන්නේ අපේ බෝඩිමට. අපි මේ ගමන යන්න පිටත් උනේ උදේ. උදේ ඉඳන් අවුවක් තිබුණා. අද නම් ඇත්තටම මාරම ටයර්ඩ් දවසක්. ඉතින් ආයෙත් vlog එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට අපි යනවා. බයි.